ආයු බොහෝ වේවා. Lessons to Life හෙවත් L2L YouTube නාලිකාවට ඔබ ආදරෙන් සාදරෙන් පිළිගනු ලබනවා. ඔබින් පළමුව දයාබර ඉල්ලා සිටිනවා අපගේ channel එක තවමත් subscribe කර නැත්නම් දැන්ම සිදු කරන ලෙසත් bell icon එක press කර වීඩියෝවක් නිකුත් කළ සනින් ඒ ඔබ වෙත ලබා ගැනීමට කටයුතු කරන ලෙස. ඔබ ඇත්තටම දැනටමත් දන්නවා අපේ thumbnail එක දැකීමෙන් පස්සේ අද අපේ මාතෘකාව වෙන්නේ යන්නේ මොකක්ද කියලා. තම බැතිමතුන්ටත් හොරෙන් මාලිම ආණ්ඩුව කළ පජාති වැඩ ටික. මේ තමයි අද අපේ මාතෘකාව. අපි බලමු මොනවද මේ මාලිමාව කරලා තියෙන පජාති වැඩ ටික මේ මාස 6ට. පොරොන්දු අමතුරු ගන්න ඒ පොරොන්දු ගන්නට වඩා අඩු කිරීමෙන් රාජ්‍ය වියදම් අඩු කිරීම. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කර රාජ්‍ය වියදම් අඩු කිරීම. ඔවුන්ගේ ඉන්ධන ප්‍රමාණය අඩු කිරීම. ඔවුන්ගේ විශ්‍රාම වැටු පහොසු කිරීමට පියවර ගැනීම. බෙහෙත් වල මිල ගණන් අඩු කිරීම. මිලියන බිලියන ගණනින් සිදු දේශපාලුවන්ගේ රාජ්‍ය මුදල් හොරකම බිඳුව බවට පත් කිරීම. අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීම. අස්වැසුමේ සැබෑ සුදුසුන් හඳුනා ගැනීම. බංකොලොත්තු රටක් බාරගෙන මාස කිහිපයකින් ආණ්ඩුවේ පළමු අයවැයෙන්ම ඉතිහාසයේ රජයේ සේවකයන්ට සිදු කළ වැඩිම වැටුප් වැඩි කිරීම සිදු කිරීම. උපයන විට බද්ද අඩු කිරීම. මිල්කෝ ආයතනයේ ණයබර අවසන් කර එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම. මෙම ආයතනය පෙර පැවති පාලනයේ රනිල් විකුණුම්සිංහ විසින් විකුණා දැමීමට තීරණය කර තිබූ ආයතනයක්. ඊළඟට ගොවියන්ට පොහොර සහනාර ලබා දීම. ඒ වගේම දීවරයන්ට ඉන්ධන සහනාර ලබා දීම. වැඩිහිටි දීමනාව වැඩි කිරීම. මහපොළ ශිෂ්‍යත්වය වැඩි කිරීම. පාසල් දරුවන්ට පොත්පත් ගැනීම සඳහා මුදල් ලබා දීම. ළමා නිවාසවල දරුවන් සඳහා මාසික දීමනාව ලබා දීම හා වසර 18 සම්පූර්ණ විට ලක්ෂ 10ක් ලබා දීම. එමෙන්ම අපි කවුරුත් දන්නවා මේ මෑතකදී අවසන් වූ දළදා වන්දනාව ඉදහසර සලසා දීමත් මේ මාලිමා ආණ්ඩුව විසින් සිදු කරා. දූෂිත පාතාල පොලිස්පති අයින් කිරීමට පියවර ගැනීම. එමෙන්ම මාලිමා දේශපාලකයන් කිසිදු පොලිසියකට කතා කර ඔවුන්ගේ රාජකාරියකට බාධා නොකිරීම. ඊටම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත් වූ මැතිවරණ සියල්ල මාලිමා පාලනය යටතේ සිදු වුණා. රතිඤ්ඤා කරලක් පත්තු කර හෝ තම විරුද්ධවාදීන්ගේ සිත් රිදෙන්නට කටයුතු නොකිරීම. කුණුහරුප මඩුවක් බවට පත් වී තිබූ පාර්ලිමේන්තු සභාව නැවත ගෞරවනීය එකක් බවට පත් කිරීම. කිසිදු මැතිවරණයකදී ජාතික ජනබලවේගයේ ප්‍රචාර කටයුතු සඳහා රාජ්‍ය මුදල් ආයතන වාහන හෝ වෙනත් සම්පත් එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ද යොදා නොගැනීම. වී ගොවිතැනට අනාගතයක් සකසමින් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් ආරම්භ කිරීම. විශේෂයෙන්ම වී ගොවීන්ට ඉතා සාධාරණ මිලක් ලබා දීම. වී ගබඩා පිළිසකර කොට වී ගොවිතැනේ දියුණුව තහවුරු කිරීම. මාලිමාවේ කිසිදු දේශපාලකයෙකුට පාතාලය සමග සම්බන්ධකම් නැතිවීම අපි මේලා දකින්න තවත් එක් කාරණයක්. පාතාල මර්ධනය සඳහා පොලිසියට අවශ්‍ය උපදෙස් සහ පහසුකම් ලබා දීම. රතු වරෙන්තුගෙන නමගිය අපරාධකරුවන් රැසක් විදේශයන් සිට දෙවෙනිට ගෙන ඒමට කටයුතු කිරීම. බිඳ වැටී තිබූ ආර්ථිකය ක්‍රමානුකූලව IMF හා එක්වී ඉතාම හොඳින් කළමනාකරණය කර ගොඩනැගීම. ජනාධිපතිවරයා අගමැතිනිය කතානායක මැති ඇමතිවරු මේ සියල්ලම අනපනත් හා කැබිනට් පත්‍රිකා මගින් තමන්ට හිමි තිබූ වරප්‍රසාද අත්තර
ඊටම සරල දීපයතක් ගත කිරීමට ආරම්භීම. රටේ චෞර දේශපාලුවන් පවත්වාගෙන ගිය ප්‍රභූ තක්කඩි සමාජය සුණුවිසු කර දැමීම එමගින් සිද්ධ වුණා. පොලිසියේ SDF එකේ හා හමුදාවේ දූෂිතයන් ඉවත් කර දේශප්‍රේමී සුදුස්සන්ට අවස්ථාව දීමක් මේ ආණ්ඩුවෙන් සිදු කළා. මහජන මුදල් මංකොල්ලක පොහොට්ටුවේ චෞරයෙන් එකිනෙකා නීති ඉදිරියට පමුණුවමින් සිරගත කිරීම. මැදමුලන කාලකන්ණි පාලනය විසින් වදකොත්තු වඳ යට ඇදුම් හා වඳ සත්කම් ආදිය සමාජගත කරමින් ભેද බින්න කළ සමාජය මුස්ලිම් සිංහල හා දමිළ ලෙස බෙදී සිටි සමාජය යලි ආදරණීය ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික දජය යටතට එකමුතු කිරීම. පැවති තක්කඩි පාලකයන් විසින් වසා දැමා තිබූ සිමෙන්ති කම්හල් සීනි කම්මල් ලුණු කර්මාන්ත ආදී කර්මාන්ත කිහිපයක්ම නැවත ආරම්භ කිරීම. අයිතු ලෙස ඉපයූ ධනය රාජසන්තක කර ගැනීමට අවශ්‍ය අනපනත් සම්මත කිරීම. මෙන්න අවස්ථා කිහිපයකදී වරින් වර ඉන්ධන මිල අඩු කිරීමත් කැපී පෙනෙනවා. විදුලි බිල අඩු කිරීමත් සිදුවී හමාරයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් යම් ප්‍රමාණයකින් හෝ අඩු කිරීමත් වැදගත් වෙනවා. රාජ්‍යයට හොඳින් ආදායම් ගෙනෙන සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීමකුත් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. රට විරුවන්ට විශේෂ බදු සහනයක් ලබා දීම අති විශේෂයි. විදේශ තානාපති සේවයේ සිටු හිටපු චෞර පාලකයන්ගේ සුදුසුකම් රහිත ඥාතීන් හිතවතුන් ආපසු කැඳවීම හා උගත් සුදුස්සන්ගේ තනතුරු වලට පත් කර කාර්ය සාධන ඉලක්කයන් ලබා දීමත් කැපී පෙනෙන කාරණයක්. ආරුගම්බේ ඇති කිරීමට ගිය ත්‍රස්ත ප්‍රහාරය යහුසුලුව ක්‍රියාත්මක වී ව්‍යාර්ථ කර සිදුවන්නට ගිය විශාල ජීවිත හානි ප්‍රමාණයක් මෙන්ම ජාත්‍යන්තර සිදුවන්නට ගිය විශාල අපකීර්තියක් වළක්වා ගැනීමයි. ගෝලීය දේශපාලන බල කඳවුරු සියල්ල ඉතා බුද්ධිමත්ව හා දක්ෂ ලෙස තුලනය කරගනිමින් ඒ කිසිදු පාර්ශ්වයකට ගැත්තෙකු නොවි ඔවුන් සියල්ලන් තම මිතුරන් බවට පත් කර ගැනීම. පැවති ආණ්ඩුවල දූෂිත ක්‍රියාකාරකම් නිසා අතරමඟ නැවතී තිබූ ජපානය විසින් ප්‍රතිපාදන සැපයූ ව්‍යාපෘතීන් බොහොමයක වැඩ නැවත ආරම්භීම. රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය නන්වාලීම උදෙසා අයවැයෙන් ඉතා විශාල මුදල් සම්භාරයක් වෙන් කිරීම. රජයේ සේවාවන්ට බඳවා ගැනීමේදී හුදෙක්ම තරඟ විභාගයේ ප්‍රතිඵල මත කටයුතු කිරීම. පැවති පාලනයන් විසින් සිදු කළ ඥාති හිතමිත්‍රාදී සංග්‍රහ සියල්ල අහෝසි කර සුදුසු තැන ලබා දීම. රෝගීන් මරා දමමින් බාල බෙහෙත් හා හොර බෙහෙත් ලබා දුන් අපරාධකරුවන් දැඩි දඩුවම් දෙමින් මාලිමා පාලනය විසින් වඩාත් ගුණාත්මක බෙහෙත් ලබා දීමට කටයුතු කිරීම. ඒ වගේම ඉදිරි වසරට පවා බෙහෙත් දැනුම් කරමින් යලි බෙහෙත් හිඟයක් ඇතිවීම අවදානම නැති කිරීම. පාසල් දරුවන්ට නිලැඳුම් හා පාවහන් නොමිලේ ලබා දීම ඉතාමත්ම සුබදායී කටයුත්තක්. නාස්තිය අවම කරමින් ගුවන් ගමන් සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීම නවතාලා පැවති ආණ්ඩුවල දේශපාලුවන් දඩාවතේ යාමට භාවිතා කළ හෙලිකොප්ටර් ජාතික ආපදාවන්හිදී අනතුරුවලදී සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැක ගැනීමට භාවිතා කිරීම. සියලු වෘත්තිකයන්ගේ ප්‍රශ්න කතා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසමින් ඔවුන්ගේ ගැටලු වලට මැදිහත් වීම. එමගින් වැඩ වර්ජන ආදිය අවම කිරීම. උපාය මාර්ගික අපනයන සැලසුම් ක්‍රියාත්මක කරමින් රටේ අපනයන ආදායම් ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම. මෙමා කතා කරේ මේ මාලිමා රජය විසින් මාලිමා ආණ්ඩුව විසින් මේ වෙනකොට ගෙන ඇති
ජනතාවාදී තීන්දුව තීරණ කිහිපයක්. මීටත් වඩා බොහෝ දේවල් සිදු වී ඇති නමුත් ඒ සියල්ල මගේ මතකයේ මේ මොහොතේ නැහැ. මම ආදරෙන් සිහිපත් කරනවා මේ රටේ සීලුම සහෝදර සහෝදරියන්ට අපි යමක් දෙස බලන්න ඕනේ සාපේක්ෂවයි. මින් පෙර පැවති පාලනයන් තුල සිදු වුණු මූල්‍ය අපරාධ එමෙන්න රාජ්‍ය බලය අවභාවිතය තුලින් රාජ්‍ය දඩබල්ලන් යොදා ගනිමින් සිදු කළ මාධ්‍ය මර්ධනයන් තන තන මාධ්‍යකරුවන්ගේ මිනි හමුවීම් ඒ වගේම ඒ පළාත්වල පොලිසිය ඔයසීලා ඒ පළාතේ බලාධිකාරී ගැත්තෙකු බවට පත් කර ගැනීම මම හිතන්නේ අපි හැමෝම දන්නවා එක අවස්ථාවක හිටපු පොලිස්පති කෙනෙක් කිව්වා පත් වෙලා තියෙන පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් 184ක්ම දේශපාලන පත්වීම් කියලා. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඒ පළාත්වල සාමය නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ඒ නිසා අද එවන් තත්ත්වයක් මේ රටේ නැහැ. අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. මේ වෙනකොට නීතිය කාටත් සමව බලපාන්න කටයුතු කරන්න මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම තමයි නාස්තිය අවම කරලා තියෙනවා. අපේ වර්තමාන ජනාධිපතිතුමා මේ වෙනකොට විදේශ සංචාර කිහිපයක් ගිහින් එතුමා ජනාධිපති වශයෙන් Tamanට ඒ ගමන් වලට ලැබෙන ගමන් වියදමවත් භාවිත නොකර නැවත ආපසු බාර දෙන්නට තරම් නිහතමානී ප්‍රගතිශීලී නායකයෙක් කියන එක මේ අවස්ථාව වෙනකොට මුළු රටටම පෙන්නලා තියෙනවා. යම් අඩුපාඩු මේ ආණ්ඩුව තුලනුත් අපිට මේ වෙනකොට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් ඒ හැම අඩුපාඩුවක්ම සාපේක්ෂව බලන විට වචනයක් ස්ලිප් වෙච්ච එක කතා බහ කරද්දී උන්ගේ නවකභාවය හෝ උන්ගේ නුහුරු බව හෝ කුමක් හෝ හේතුවක් පදනම් කරගෙන වචනයක් ස්ලිප් වෙච්ච එක අපි කතා කරනවා. අපි ඒක මහා ඉහළට ඔසවා තබාගෙන ඔවුන්ට පහර ගහන්න භාවිතා කරනවා. නමුත් මීට පෙර පැවති ආණ්ඩුවල දේශපාලුවන් විසින් ස්ලිප් කළේ මොනවද? ඔවුන් විසින් ස්ලිප් කළේ සල්ලි මිටි. එහෙම නැත්නම් රාජ්‍ය දේපොළ අත්පත් කර ගැනීම. තමන්ගේ නමට ලියා ගැනීම. අද වසර 60ක දේශපාලන ගමන් මඟ සිහිපත් කරමින් මාලිමාවේ අරටු වූ ජනතා විමුක්ති පෙරමුණේ උපන්දිනයේ සමරද්දී ඒ ජනාධිපතිතුමාගේ කතාවේ මම ලස්සන වාක්‍යයක් දැක්කා. ඒ තමයි වසර 60ක් තුල අප විඳි දුක් ගැහැට ශාරීරිකවද මානසිකවද අප මුහුණ දුන් දුක්ඛ දෝමනස්යන් අපව විවාහාරික බුද්ධිය එමෙන්න හෘද සාක්ෂියක් එමෙන්න නොනවතින පසු නොබසින ධෛර්යය මත කටයුතු කිරීම මේ ගමන් මඟ මෙතෙක් දුර
ගුණාත්මක භාවය රඳවා ගනිමින් පැමිණීමටත් ඉදිරියට තව සතකයක් පමණ වුවද අද මේ වන විට පවත්වාගෙන සියලු ගුණාත්මක භාවයන් ඒ අයුරින් රඳවාගෙන ඉදිරියට ගමන් කිරීමට මූලික සාධකයන් බවට පත් කර ගන්නවා. එමෙන්න අපේ බලයේ ශක්තිය අපේ ශරීර ප්‍රමාණයෙන් මනින්නට උත්සාහ කරන්නට එපා කියා එතුමා යම් සරදමක්ද සිද්ධ කරලා තියෙනවා මේ අවස්ථාවේ. හසරක් නොමැති මෝඩ මාතෘකාවලින් මාලිමා පාලනයට කොනිත්තන්නට හදන විහිළුකාර ප්‍රතිවාදීන්ට. එනිසා මම මාලිමාවට මේ බලය ලබා දුන් තම උපම්බිමට ආදරය කරන උපම්බිමට සෙනෙහස තිබෙන ගෞරවනීය රටක් තම දුවදරුවන්ට යහපත් හෙටක් බලාපොරොත්තු වන සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ తాවකාලිකව යම් ප්‍රමාදයක් අපි දුටුවා වුණත් මාලිමාවේ අපි බලාපොරොත්තු ප්‍රධානම කාරණේ වුණු මේ පට්ටහොරු ඇල්ලීම ඒට සාධාරණ හේතු සාධක බොහොමයක් මම හිතන්නේ තියෙනවා කියන එක අපි හැමෝම දන්නවා. සියලු සාක්ෂි සාධක ලියකියවිලි සමහර විට සාක්ෂි වශයෙන් හිටු මිනිසුන්ගේ ජීවිත පවා මේ වෙනකොට අස්ථාන කර තියෙන තත්ත්වයක් තුළදී පෞද්ගලික මා පවා කලකිරීමට පත් වූ මේ මන්දගාමී ස්වરૂපය අපිට තරමක් ඉවසා දරා සිටින්නට සිද්ධ වෙනවා. අපි මොවුන්ගේ පාලනය විධිමත් කිරීමට හෝ කාර්යක්ෂම කිරීමට සමාජ මාධ්‍ය තුළ ලියන යම් කරුණක් ෂෙයා කරන යම් පෝස්ට් එකක් විරුද්ධවාදීන්ට මේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට තවත් ශක්තියක් වෙනවා. මමත් මේ වන විට පෝස්ට් කීපයකින්ම මේ රජයට එහෙම නැත්නම් මේ පාලනයට යම් කෙනිත්තීම් කර ඇති බවට මම පිළිගන්නවා. නමුත් එය මදක් ඉවසමින් මොවුන්ට තව සුළු කාලයක් ලබා දෙලා ඉස්පාසුවක් ඇතුව පිළිවෙලකට කටයුතු කරන පක්ෂයක් ආණ්ඩුවක් ලෙස විධිමත් ඒ හොරු ඇල්ලීමේ කටයුතු කරන්නට කටයුතු සම්පාදනය කරන එක මේ ආණ්ඩුව පත් කරගත්තු ඔබෙත් මගෙත් යුතුයකමක් කියලා මම හිතනවා. ඒ නිසා අපි මදක් ඉවසීමෙන් තව සුළු කාලයක් බලා ඉමු. අද 60 වන සංවත්සරය සමරමින් කතා කළ අප ආදරණීය නායකයා ගරු ජනාධිපති අනුර කුමාර සහෝදරයා පැහැදිලිව සක්සුදක්සේ සනාත කළා. තව සති 3ක් පමණ යන විට බොහෝ යහපත් සුබ ආරංචි අපිට ලැබෙවි කියලා. ඒ නිසා අපි ඒ කාලයේ උට ලබා දී ඉවසීමෙන් කටයුතු කරමු කියන යෝජනාව සිදු කරනවා. එහෙමනම් අදට ඔබෙන් සමුගන්නට මට අවසරයි. නැවතත් කාරුණිකව සිහිපත් කරනවා අපේ channel එක subscribe කර මේ වීඩියෝව like කර ඒ වගේම ඔබේ අදහස් යෝජනා කමෙන්ට් කර අපව දිරිමත් කරන ලෙසත්
නැවතත් මෙවන් වීඩියෝකින් ඔබ හමු වෙනතුරු ඔබට බොහොමත්ම ස්තුතියි. සුවදායි හෙටක්.